සාදරයෙන් අදලින් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද කරන්නේ ඩෙයා එකක්. ඩෙයාස් ගොඩක් තියෙනවා 10 8ක් විතර. ඉතින් අද වෙනදා හිටියේ නැති යාළුවෙකුත් ඉන්නවා අපේ වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා දැන් අපේ YouTube channel subscribe කරලා ඊළඟ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ like එකක් දාන්න. පල්ලෙන් comment එකක් දාන්න වීඩියෝ එක හොඳ නැද්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් අපි කිව්වා අමුත්ත තමයි මේ ඉන්නේ. හා යාළුවනේ. ඉතින් මේ නේද හරි ඉතින් අද තියෙන ඩෙයා කියලා මම කිව්වා මේ බෝල් එකේ තියෙන චිට් 8ක් ලියලා ඒ චිට් 8 තියෙන දේවල් අපි කරන්න ඕනේ. තියෙන ගොඩක් දේවල් අමුතු ඒවා අන්තිමට වැඩියම ඩෙයාස් කන එක්කෙනාට මෙන්න මේ පිටියේ කන්න එනවා. ඔය පිටියේ රොටිය කනවා මොකද වෙන්නේ? අපි කරන්නේ rock paper scissors දානවා. rock paper scissors දාලා පරදින එක්කෙනාට මෙතනින් චිට් එකක් අරගෙන කැමති ඩෙයා එකක් කරන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝට යමු. Okay. යාළුවනේ අපේ බෝල් එකේ තියෙනවා. දැන් අපි rock paper scissors දාන්න යන්නේ. දන්නා rock paper scissors දාන්න? නෝ පොඩි කාලිනෝ අපි කරේ. හරි. මෙයාගේ සමහරවිට වොයිස් එක ඇහෙන්නේ නැතුව මං ගාව මයික් එකේ තියෙන. හරි. එහෙනම් දාමු. Round number 1. rock paper scissors. මම දින්න. ගණන් ගන්න එපා යාළුවනේ. පළවෙනි පාර කාටවත් වරදිනවා. හරි පොඩ්ඩක් ඉන්න මේ අපේ දැන් මෙහෙමයි. වට තියනවා මේක චිට්ටි ඉවර වෙනකම් යනවා. ඊට පස්සේ පිටි නාන්න තියෙන්නේ. දැන් අපි මෙයාට දෙමු. මට හෙම්ගිරිසාවත් එක්ක. හරි මොකක් හරි චිට්ටක් තෝරගන්නකො. දාපු උඩින් කවුන්ට් දාන්නම්. කීයක් ගත්තද කීයක් අදනවද කියලා. නාරං ගෙඩියක් කෑම. ඔව් වෙනන්නේ තියෙන්නේ. නාරං ගෙඩියක් කෑම කියලා තියෙන්නේ. හරි ඒ චිට්ටේ පොඩක් මෙහෙන් තියාගන්න. දැන් නාරං ගෙඩියක් කන්න ඕනේ. Paratama bahugan maganing! Dapat niyugay! Awo! පොත පිළිගන්න. කඩේ දාන්න. පොත විතරක් හැදෙන්නේ. හරිද? A few moments later. යාළුවනේ අපි යමු round number 2. Round number 2. එහෙනම් දාමු. rock paper scissors. අයියෝ වෙනවට ආයෙසරය chance ලැබෙනවා චිට්ටයක් ගන්න කැමතිද? ලොකු මේකක්. හරි. ගොරක කෑලි පහක් කෑ. ගොඩක කෑලි පහක් කන්න තියෙන මේකේ. මේ චිට්ටයත් අපි අදාළ නැවිසික් කරනවා. පහක්. කීයක් තියෙනවද? කඩන් කැඩුවේ නෑ. කයි දෙකයි. 3යි 4යි 5යි. ඒක සැරේ දාන්න ඕනේ. මේ ලේසිම ඩෙයා දෙක හම්ුනේ. අමාරුම ඩෙයාඩ. නෑ ලේසිම ඩෙයා දෙක. අමාරු. නෑ ලේසිම ඩෙයා දෙක හම්ුනේ. අද මුයකෝ මේ හරි එහෙනම් අපි යමු round number 3ට. Round number 3. rock paper scissors. මට ඒක කරන්න නෑ කවන්නේ. මම කැමති එකක් ගන්නවා. ඒ අද්ද නෑ. ඒ කකුල පද්දන්න ඉවා තියන්නේ කිව්වේ. කකුල මට වව ගන්න බෑ. හොඳ වැඩි. හොඳම වැඩි. හොඳම වැඩි. මොකද්ද? අදස් ගන්න පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන? පිරිස් වතුර බීව තමයි තියෙන්නේ මට. happy birthday. කෝපය happy birthday කියලා තියෙන්නේ. happy birthday. මේ තියෙන්නේ මාව නම් පේන තේ මිරිස් වතුර එක පේනවනේ. හරිනේ. උගුරක් බිව්වා ඇති මෙච්චර හදලා තිබුණා. නෑ උගුරයි බොන්න. උගුරු දෙකයි. බොනානේ. මට පොඩ්ඩක්. හරි. මොකද්ද මේ වෙන්නේ? What? අර යාළුවනේ ඉතින් ගිය චැලෙන්ජ් එකේ කොහොම හරි මම ඩෙයා එක කෑවා ගමන් නැහැ. ඉතින් අපි යමු අපේ round number 4 එකට. Round number 4. හරි. එහෙනම් දාමු rock paper scissors එක. rock paper scissors. rock paper scissors. බලමු එකේ එක ගන්නවා. මම හිතන්නේ දෙතරි ගත්තා. රතු ලුණු කෑවා මොලේ.
රතුළුණු කෑවේ තියන්නේ. කවුද මේ රතුළුණු කන්න කිව්වේ එක දැම්මේ? මේ ඉස්සරහ රෙකෝඩ් කරන එක. මේ පොත්ත ගලවන්න ඕනේ. පොත්ත දැන් පොත්ත පිටින් ගන්න, පොත්ත පිටින්. පොත්ත ගලවන්න ඕනේ. අපෝ එදී මම නාරං ගෙඩියක් කෑවේ. නෑ පොත්ත මේ ගලවන්න. නාරං ගෙඩියේ පොත්ත පිටින් කෑවේ. ගොරකත් කෑවා මිනිස්සු දිව්වා. A few moments later. හරි යාළුවනේ ඉතින් කොහමද මම අන්තිමට මේක පොත්ත අයින් කරගත්තා. දැන් කන්න තියෙන එක සැරේ කන්න ඕනේ. ඔව් එක සැරේ කාලා දාන්න. Nice. ගණන් ගන්න එපා මන්නම් කිසිම අවුලක් නැහැ. කඳුළු ටිකක් විතර එන්නේ. පොඩ්ඩක් නහය දානවා වගේ එච්චරයි. Okay. කිසිම අවුලක් නැහැ මට. එහෙනම් අපි යමු රවුන්ඩ් නම්බර් 5. Round number 5. එහෙනම් අපි දැන් දාමු rock paper scissors. දා rock paper scissors. ආත්මයට දැන් මම දෙයා දෙකක් දුවද කරා උඩින් දා වතුරු තුනක්. උඩින්. දැන් මෙයාට තුන්වෙනි එක කෑන්න කියලා මට මතකයි. දැන් ගන්නකො එක චිට්ටා. මේ හෙට මට ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න ඉද දන්නේ නෑනේ. පරක්කම බාහු ගම්ම ගනින් දඹදන යුගයේ අවෝ ගම්මිරිස් කොලයක් කන්න තමයි මෙයාට තියෙන්නේ. පොඩින් ගම්මිරිස් කොලයක් කෑම කියලා තියෙන්නේ. ඉතින් අපි ගම්මිරිස් කොලේ මෙයාට බාර දෙමු. ගම්මිරිස් යටක් තියෙනවා. ගම්මිරිස් යට ඊළඟ එක දෙන්නේ. ඒක මුටම ලැබේවා. මේ බුලත් නෙමෙයි යාළුවනේ බුලත් නෙමෙයි ගම්මිරිස් අපේ ගහින් කඩාගත්ත. ඒක පෝෂක පදාර්ථ රැසක් තියෙනවා. Okay. බුලත් වගේ ටීට් එක වේගම් විසික් කරන්න ඕන. කෑවා. හරි යාළුවනේ ඉතින් අපි දැන් ඊළඟ රවුන්ඩ් එකට යමු. මෙයා කෑවා ගම්මිරිස් කොලේ. දැන් දාමු මේ rock paper scissors. Round number 6. The rock paper scissors. එයාට වයි ආයෙත් දැන් මේ හතරවෙනි රටේ බලමු මොකක්ද දෙන්නේ කියලා. හෙල්මට් එකක් දාමා නැටීම. ඒ කැල්ල ඔයාලට දැන් බලන්න ඕනේ. එහෙනම් බලන්න කලින් මතක් කරන්න දැන් channel එක subscribe කරලා එලා තියෙන bell icon එක ඔල්ලා තියාගෙන වීඩියෝ එක like එකක් දාන්න. හරි අයිතින් ඔයාලා දකින්න නැති මෙයාගේ දඟරවලිගේ නැටුම. ඉතින් ඒකත් පස්සේ මෙයා තමයි දැනට වැඩිම දෙයක් කාලා තින්න අපේ උඩින් වැටෙනවා කාපු දෙයස් ගන්න. මම තමයි අඩුවෙන්ම කෑවේ දෙයස්. මම දෙකක් දුවේද. ඉතින් අපි යමු ඊළඟ රවුන්ඩ් එකට. එහෙනම් දාන්න. Round number 7. rock paper scissors. නැවතත් මෙයා මම ඉතින් දැන් මම කැමති එකක් ගන්නවා මේ බෝල් එකේ. එන්න මෙයාගේ චිට්ට තෝරගත්තා. හරි ගම්මිරිස් ඇට 5ක් කන්න තමයි තියෙන්නේ. චිට්ට ගාන පෙන්නේ නැතුව තියෙන්නේ. ඔන්න මෙන්න මෙතන ගම්මිරිස් ඇට තියෙනවා. මේක අපි මියුසික් කරමු. මට හෙම්බිරිසාව නිසා කන්නත් හොඳයි. ඒකද? හරි එයා කෑවා. අපන් A few moments later. හරි යාළුවනේ ඉතින් මෙයා ගම්මිරිස් ඇට ටික කෑවා. දැන් ඉතින් අන්තිම ලාස්ට් ඩේ එක. දැන් ඉතින් මෙයා තමයි කොහොම අපිට කන්න ඉන්නේ. ඉතින් අපි බලමු ඊළඟ වටේ මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් දාන්න. Round number 8. rock paper scissors. ඒ වටේ නම් මට කවන්නේ මොකද්ද තියෙන්නේ බලමු අපි. මට දරා හෙල්මට් එකක් දාලා ඔළුව ගහ ගන්න ඕනේ පිටියේ. තියෙන චිප් එක පේන්නේ නැතුව ඇති. හෙල්මට් එකක් දාගෙන ඔළුව ගහ ගන්න ඕනේ. Nice. හරි යාළුවනේ ඉතින් මට තිබ්බ දෙයක් කරා. දැන් ඉතින් එනිස් තමයි අපි වැඩිම ඩියස් කරේ. ඒකින්ද යට පිටි කන්න වෙනවා. ඉතින් අපි බලමු මෙයා කොහොමද පිටි කන්නේ කියලා. ඒ යාළුවනේ ඉතින් අපේ පිටි එක තියෙන එළියට පොඩ්ඩක් ආවා. යට ගියත්ල ගහන්න වැළු. මෙයා පරණන් උතන ගත්තා. ඉතින් බලමු. දන්නනේ යාළුවෝ හැටි. යාළුවෝ එහෙමයි අපි ඉතින් මූණට
ඇඳුමට එපා. මූණට ගහන්න. මට අම්මගෙනුත් ඩෑ එකක් කන්න ඊට පස්සේ. මේ පිටි ටික තියෙනවා. ඔන්න ඇස් දෙක වගේ. මනේ මටත් හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ ඉතින් ඔන්න ඔය වීඩියෝ එකනේ.